ගරු රුවන් මාපලගම ගරු මන්ත්‍රීතුමා විනාඩි 7ක් කාලයක් ඔබතුමන්ට. ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. නව රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කතා කරන අද දවසේ පළමු දවසේම ගුරුවරයෙකුව සිටින මටත් මේ උත්තරීතර සභාව ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැතියි. ඒ තමයි මෙම ඉදිරිපත් කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිදහසින් පසු මෑතකාලීනව මන්ත්‍රීතුමනි ලංකා ඉතිහාසයේ සිදුවන අධ්‍යාපන ශේත්‍රයේ සිදුවන විශාලම වෙනස්වීම. මේක පදනම්වාද වෙනස්වීමක් නැත්තම් පැරඩයිම් ශිෆ්ට් එකක් කියලා හඳුන්වන්න පුළුවනි. මේ සිදුවන වෙනස්කම් පිළිබඳව ගරු අගමැතිතුමිය අධ්‍යාපන අමාත්‍යවරිය විදිහට සමුළු පවත්වමින් වැඩමුළු පවත්වමින් ඒ විතරක් නෙමෙයි රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙමිනුත් අප්‍රමාණව කරුණු පැහැදිලි කරමින් තිබියදීත් තවමත් ඇතැම් පිරිස් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු මේ පිළිබඳව ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් සිටිනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ප්‍රතිසංස්කරණ අනුව 2026 වසරට මීළඟ වසරට එක වසරට සහ 6 වසරට එන අපේ පාසල් දරුවනුත් ඒ වගේම 2028 වසරේදී 10 ශ්‍රේණියට එන දරුවොත් 2029 දී සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවොත් තමයි මුලින්ම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ. නමුත් අපේ ඔළුවේ තියෙන මේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය ඒ තමයි ගරු ජනාධිපතිතුමත් පෙරවරුවේ පැහැදිලි කළ පරිදි ශිෂ්‍යත්ව විභාගය O level A level කියන මේ විභාග තුන කියන දෘෂ්ටිවාදයෙන් එළියට ඇවිත් මේක විග්‍රහ කරගත යුතුයි. ඒ තමයි නව ප්‍රතිසංස්කරණ යටතේ 9 වසරේදී පවත්වනවා ජාතික කුසලතා පරීක්ෂණයක්. ඒකෙදි දරුවන්ට හැකියාව ලැබෙනවා Taman උසස් පෙළ හදාරන විෂය උසස් පෙළ හදාරන වැඩිදුර අධ්‍යාපනය ලබන විෂය කුමක්ද කියලා තෝරගන්න. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පසුගිය වසරේ 2024 වර්ෂයේ රජයේ සහ පෞද්ගලික අයදුම්කරුවෝ ලෙස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා තියෙනවා 4,74,147ක්. නමුත් මෙතනින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන්නේ 2,37,000ක් පමණයි. ප්‍රතිශතයක් ලෙස සැලකුවොත් ගරු මන්ත්‍රීතුමනි මේක 49%යි. ලංකාවේ අධ්‍යාපනයේ තිබුණු විශාලම ඛේදවාචකයක්. එක වසරට ඇතුළු වුණු දරුවන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය පෙළින් හැලෙනවා. නමුත් නව රජයේ ලෙස අපට ඊටාම ආඩම්බරයෙන් කියන්න පුළුවනි නැවත වතාවක් නම් 2028 වසරෙන් පසු 2028 සාමාන්‍ය පෙළ කරන දරුවන්ගෙන් පසු නැවත වරක් ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් කියන කැටගරි එක නෑ. නැවත අපේ රටේ දරුවෝ මෙම ප්‍රතිසංස්කරණ වලදී අසමතෙක් බිහි වෙන්නේ නෑ. අසමත් කිසිවෙක් නෑ. එක වසරට ඇතුළු වන හැමදෙනාම 13 වසර දක්වා අධ්‍යාපනය ලැබීම රජයේ අයිතියක් බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි 13 වසරෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරන සියලුම දරුවන්ට NVQ 4 මට්ටමේ දැනුමක් ලැබෙන බවට සහතික කරනවා. ඔහුට වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්න උසස් අධ්‍යාපනයට යොමු වෙන්න අවස්ථාව විවර කරනවා. ඒ විතරකුත් නෙමෙයි විශේෂයෙන් කියන්න අවශ්‍යයි විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ට අන්තර්කරණීය අධ්‍යාපනයක් පිළිබඳව නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳව මෙම ප්‍රතිසංස්කරණ වලදී අවධානය යොමු වෙනවා. ඒ විතරකුත් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙම ප්‍රතිසංස්කරණ අනුව මෙතෙක් ලංකාවේ කිසි කලකවත් සාමාන්‍ය පෙළ දරුවන්ට ඉගෙන ගැනීමට නොලැබුණු නව විෂයන් රාශියක් තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමා. නව විෂයන් රාශියක් විෂය නිර්දේශයට ඇවිත් තියෙනවා. පරිගණක විද්‍යාව, දත්ත විද්‍යාව, සමාජ විද්‍යාව, ගුවන් සේවා අධ්‍යයනය, දර්ශනය, චිත්‍රපට අධ්‍යයනය, සැපයුම් දාම කළමනාකරණය, ඩිජිටල් කළමනාකරණය වගේ නව විෂයන් රාශියක් අන්තර්ගතයි. මම එක වැදගත් කරුණක් කියන්න උවමනයි. ගුරුවරයෙක් ලෙස මමත් සිටින WhatsApp සමූහයන් වල නිතර දැනටත්
ව්‍යාජ තොරතුරක් කුවමාරු කරනවා ඒ තමයි ඉතිහාසයේ විෂය ඉවත් කරලා කියලා. ඊටාම වගකීමෙන් අද ජනාධිපති අනුර දිසානායක මැතිතුමත් අගමැතිතුමියත් පැහැදිලි කරමින් කිව්වා ඉතිහාසයේ විෂය ඉවත් කිරීමක් කරලා නැහැ. නව ප්‍රතිසංස්කරණ අනුව 10 වසරේදී දරුවෙක් තෝරාගත යුතු උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත යුතු අංශ 4ටම STEM අංශය ඒකුවේ සයන්ස් ටෙක්නොලොජි ඉංජිනීරින් ඇන් මැත්ස් කියන විද්‍යාංශයටත් මැනේජ්මන්ට් ඒ කියන්නේ කළමනාකරණ අංශයටත් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාංශයටත් ස්කිල් ඩිවෙලොප්මන්ට් අංශයටත් කුමන අංශයකින් උසස් පෙළ කරන්නට ඒ දුව පුතා තීරණය කළත් ඔහු අනිවාර්යෙන් 11 වසර දක්වා ඉගෙනගත යුතුමයි සෞන්දර්යය සහ ඉතිහාසය කියන විෂයන් දෙක. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කොපමණ කිව්වත් අවබෝධ කරගන්න නැත්නම් අපිට කියන්න තියෙන අපි අහලා තියෙනවා ඇත්තටම නිදි මිනිහෙක් අවදි කරන්න පුළුවන්. නමුත් බොරුවට නිදි කෙනෙක් අවදි කරන්න අමාරුයි. මේ සියලු ප්‍රතිසංස්කරණ අපි ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 10 වන පිටුවේ සිට තිබෙන යහපත් මානව ජීවිතයක් ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් ගොඩනැගීම සඳහා වන අපේ ප්‍රතිපත්ති රාමුව තුලයි ඉදිරිපත් කර තිබෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 1943 දී CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ඒකට විරුද්ධව කතා කළ කාලය අවසන් කරු මණ්ඩිතුමනි. මන්ත්‍රීතුමෙක් කිව්වා මේ නිදහස් අධ්‍යාපනයට අපි විරුද්ධයි ඒකට හේතුව අපට ගහක ගෙඩියක් කඩා ගන්න කොල්ලෙක් නැති කරන්න හදන්නේ කියලා. ඒ වගේ තමයි මේ නව ප්‍රතිසංස්කරණ යටතේ අපි යෝජනා කරලා තියෙනවා ගැඹුරින් ඉතිහාසය ඉගෙන ගන්න දෙන්න, නිවැරදිව ඉතිහාසය ඉගෙන ගන්න දෙන්න. එහෙම නිවැරදිව ඉතිහාසය අධ්‍යයනය කරාම නූතන ඉතිහාසය විෂය නිර්දේශයට ආවහම 1980න් පසු ලංකාවේ සිද්ධ වෙච්ච ඉතිහාසය පාසල් දරුවෝ නිවැරදිව ඉගෙන ගත්තාම ආයෙනම් හම්බ වෙන්නේ නැහැ කැලණියේ හිටපු නාගගෝත්‍රික මානව කොටස නයි කියලා රවට්ටන්න. ආයනං බොරු ඉතිහාසයක් මවලා ආයනං උසනම් කම්කරු මිටිනන් සිකුරිටි කියලා ජොබ් දෙන්න මේ ලංකාව ඉඩ තියෙන්නේ හැම දරුවෙක්ටම 13 වසර දක්වා අධ්‍යාපනයක් ලැබෙන එක ස්ථිරයි කියමින් නවතිනවා. ස්තුතියි ඔබතුමන්ට.